Hello boys and girls, ඉතින් මොකද වෙන්නේ ඔන්න ඉතින් ආදත් උඩ වෙවිලින ආලුත් මලුත් විදියක් කරගෙන ඉතින් channel එක subscribe කරලා share පාරක් දාමු. ඒ වගේම comment කරලා like එකකුත් දාමු. ඉතින් bell icon එක all එකක් දාලා තියාගන්න මම දාන වීඩියෝ හැමදාම බලන්න. ඉතින් වැඩි කතාවක් ඕනේ අපි යමු වීඩියෝ එකට. ඉතින් boys and girls ඉතින් මචං අද වීඩියෝ එකෙන් බලන්න යන්නේ iPhone sensitivity එකක්. ඉතින් මේ අද iPhone sensitivity එකක් ගෙනාවට මචං අපිට මේ මම ඉතින් ඔයාලට ඔයාලා ෆෝන් එකට sensitive දෙනවා. ඉතින් ඔයාලා මේ ෆෝන් එකේ වර්ග කමෙන්ට් කරලා දාගෙන යන්. ඉතින් මම මේ හැම ෆෝන් එකකටම sensitive ගෙනල්ලා දෙන්න. ඉතින් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා මම මතක් කරනවා. ඉතින් like කරලා කමෙන්ට් කරලා share පාරකුත් දාමු. ඉතින් මචං ඔයාලා ඉතින් ඉස්සෙල්ලාම මචං මෙන්න විදිහට යන්න ඕනේ setting වලට ගිහිල්ලා මචං ඔයාලා ඉස්සෙල්ලාම fire button එක දා ගන්න ඕනේ. ඉතින් ඉස්සෙල්ලාම මෙන්න විදිහට HUD එකට ගිහිල්ලා මචං ඒකට ගිහිල්ලා මචං මේ fire button එක මචං තියා ගන්න ඕනේ 45ත් 50ත් අතර iPhone users ලා ඉතින් 45ත් 50ත් අතර තියා ගන්න ඉතින් fire button එක. ඊට පස්සේ මචං මෙන්න විදිහට ඔයාලා general එක දා ගන්න ඕනේ 190 200ත් අතර red dot එක දාගන්න ඕනේ 160ත් 180ත් අතර full scope එක දාගන්න ඕනේ 140ත් 160ත් අතර full scope එක දාගන්න ඕනේ 110ත් 130ත් අතර snap scope එක දාගන්න ඕනේ 20ත් 40ත් අතර free look එක දාගන්න ඕනේ මචං 50ත් 70ත් අතර. ඉතින් මේ ටික දාගත්ත පස්සේ මචං ඉතින් smoothly ගහන්න පුළුවන් ඉතින් game එක. ආයෙ ඉතින් ඔලු පැලිය හැකි ඉතින් ආයෙ සුපිරියට ඔලු පැලිය හැකි. ඉතින් මචං ඔයාලට ඕන නම් කියන්න මේ iPhone sensitive එක වෙන phone වලට sensitive වෙනම ඉතින් මම ඒවත් කියන්නම්. ඊට පස්සේ මචං තව ඔයාලට මේ මම මේ ID review එකක් ගේන්න හිතන් ඉන්නවා. ඉතින් ඔයාලා කැමති නම් comment එකක් දාන්න මේ ID review ඕනේ කියලා. ඊට පස්සේ මචං මම short video වලින් මේ ගේන්නම්. ඉතින් අර ඔයාලගේ phone sensitive ටිකක් ගේන්න ඉතින් short video වලින් හැමෝම ඉතින් short video set එකක් බලන්න. ඉතින් අද වීඩියෝ එක මෙච්චර කතා කරන්නේ හැමෝටම ජය වේවා.